මට බෑ නුඹේ මතකෙන් මිදෙන්න ආදරේ තව දැනෙන්න. Hello everyone, welcome back to my YouTube channel. I hope you all doing well. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් අද ඔන්න vlog එකක් ගෙනාවා. ඒ තමයි වෙසක් vlog එක. ඉතින් අපි පොඩි ගමනක් ගියා. බලන්නකෝ මේ vlog එක දිගටම බලාගෙන ඉන්න. මේකේ මොනවද වෙන්නේ කියලා. ඔන්න ඉතින් guys කොහොම හරි finally අපි පිටත් වෙන්න ගත්තා. ඉතින් ඔයාලට තියෙන්නේ දිගටම vlog එක enjoy කරන්න. ඉතින් එහෙනම් stay tuned my vlog. මේ කොහෙද යන්නේ කියලා මම තාම කිව්වේ නෑ vlog එකේ. ඉස්සරහට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහෙද ගියේ කියලා. එහෙනම් බලන් ඉන්න. ඉතින් guys මම ඔය ඔතනදී කියන්නේ අපි අපේ ජීවිතය ආදරය කරන මිනිස්සු එක්ක කාලේ ගත කරන්න පොඩි හරි වෙලාවක් තියාගන්න ඕනි කියලා. ඒක ඉතින් ඇත්ත කතාවක්. මම මගේ ජීවිතෙත් එහෙමයි. කියන්නේ මට ලොකුවට මගේ අවට ලොකුවට මිනිස්සු නැහැ. පොඩි ප්‍රමාණයක් ඉන්නකොට මම එයාලට මට පුළුවන් උපරිමේ ආදරය දෙනවා, හැම දෙයක්ම දෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලටත් ඔයාලා ආදරය කරන මිනිස්සු වෙනුවෙන් පොඩි හරි වෙලාවක් කැප කරන්න. එයාලා එක්ක ඉන්න, එයාලා එක්ක විනෝදෙන් ඉන්න, ඒගොල්ලෝ එක්ක පොඩි chat එකක් දාන්න, දවසට පොඩි හරි වෙලාවක් හරි. ඉතින් ඒක ඇත්තටම අපි හැමෝටම හොඳ දෙයක් වගේම ඒක අපිට ඒ කියන්නේ ඉස්සරහට ගිහිල්ලා වයසට ගියාම බලන්න අපිට දකින්න අහන්න හරි අර නිකන් හරිම මාර unforgettable memory එකක් කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න ඕක තමයි මම ඔය ඔතනදී කියන්නේ. ඉතින් guys ඔන්න ඊළඟ දවසේ අපේ දන්සල පටන් ගත්තා මාමලාගේ. අපි ඒකට කලින් දවසේ රෑ නිදාගත්තේ guys පාන්දර 3යි ගානක් වුණා. ඉතින් කොමාරි ඔය වැඩේ ලස්සනටම ගියා. ගොඩාක් වෙලාවක් නැතුව ඔක්කොම පාන් ටික ඉවරුණා. මිනිස්සු හරි ආසාවෙන් ගත්තා. ඉතින් ඇත්තටම අපිට ජීවිතේ ওই වගේ දෙයක් කරන්න හැම වෙන්නේ කලාතුරකින් නේ. ඇත්තටම මට මාර සතුටුයි. මට මනුස්සෙක්ට ඒ කියන්නේ පොඩි හරි උදව්වක් ඒ මනුස්සයාගේ බඩ පුරවන්න පුළුවන් වෙන එක ගැන. वो आसमां मिला ज़मीन को मेरी आधे आधे पूरे हम. ඉතින් guys මෙන්න තියෙන්නේ මේ අපේ 3 වෙනි දවස. ඉතින් අපි ඔය යන්න ලෑස්ති වෙලා ඉන්නවා ලස්සන බීච් එකකට. ඒක ගැන විස්තර මම ඔයාලට මේ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරනවා. එහෙනම් දිගටම vlog එක බලාගෙන ඉන්න. ඇත්තටම ඔයාලත් අනිවාර්යයෙන්ම ගාල්ලේ ආවනම් එනවනම් අනිවාර්යයෙන්ම plan කරන්න ඒ තැනට යන්න. ඒක මාරම ලස්සනයි, මාර calm vibe එකක් තියෙන ෂෝක්. ඇත්තටම නියමයි මරු ඉතින් guys අපි යන දවසේ ගොඩාක් කට්ටිය හිටියා. හැබැයි ඔය කොටු ඔය වීඩියෝ එකේ පේන විදිහට තිබ්බේ නැහැ. ඒක නැත්තේ ඒ කියන්නේ රැළ වැඩි වුණාම ඒ කොටු ටිකක් පේන්නේ නැති වෙලා වතුර වලින් වැහෙනවා. ඒ වුණාට හරිම ලස්සනයි. ලංකාවේ බලන්න පුළුවන් ලස්සන තැනක් ඉතින්. අනිවාර්යයෙන්ම ඔයාලා ගාල්ලේ ආවොත් අනිවාර්යයෙන්ම අමතක නොකර ඒ තැනට යන්න. හරිම ලස්සනයි. ඉතින් අර මාර calm vibe එකක් තියෙනවා. හැබැයි ගොඩක් ටිකක් රැළ සැරයි. පොඩක් එළියට පොඩි රවුමක් දාන්න. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. අපි අද රෑ විතරයි ඉන්නේ. ඊට උදේ පාන්දරම back to normal විදිහට කොළඹ යනවා. අපි බලමු කොහොම වෙයිද කියලා. ඒ වගේම මම කියන්නේ අපේ ඇන්ටි අංකල් ශාරණ්‍ය කපුන්දියක් කමාලි පැටියා ඩිලානි ඇන්ටි මහින්ද අංකල් හැමෝම අපේම පවුලේ අය වගේ වෙලා ඉවරයි දැන්. ඇත්තටම මට යාලා එක්ක තියෙන බැඳීම කියන වචන නැහැ. ඒගොල්ලෝ එක්ක තියෙන මාරු බැඳීමක් ඇත්තටම. ඒ කිව්වේ ඇත්තටම මම එකෙක් නෙන. ඉතින් මට ඔයාලා හැමෝටම කියන්න තියෙන්නේ මම ඔයාලට ගොඩාක් ආදරෙයි.
අම්මාට තේරෙන්නේ නැහැ යාළුවා එක්ක තියෙන බැඳීම කොහොමද විස්තර කරන්නද කියලා. අපේ අංකල්, ඇන්ටි, ඩිලානි ඇන්ටි, මහින්ද අංකල්, ශාරා, පුනියා, මල්ලි පැටියා ගොඩාක් ආදරේ ඔයාලා හැමෝම. ඉතින් guys මෙතනින් මේ vlog එක end වෙනවා. දැන් තමයි අපි ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් උනේ. දැන් තාමත් බඩුවස් කරන ගමන් තියෙන්නේ. එහෙනම් මම ආයෙත් තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නක. හැමෝම bye guys. ඒ වගේම මම ආදරෙන් මේ වෙලාව මතක් කරනවා අපේ ප්‍රනීත් අංකල් වයි අපේ රංගි ආන්ටි වයි ඔය දෙන්නටත් මම හැමදාම ගොඩාක් ආදරේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝම මගේම ආදරේ ගොඩාක්. जैसे मैं करता हूँ